මේ ස්ක්‍රිප්ට් එක කාගේද? අජු සීයාගේද? නාමාලයාගේද? නැත්තම් වන්නියාගේද? නැත්තම් විමලාගේ? නැත්තම් ගම්මින් පිළගේ වෙන්න ඕනේ අනිවාර්යයෙන්. අඩෝ ඕකුන් දුන්නම ස්ක්‍රිප්ට් ගන්න එපා. ඕකුන්ට ලියන්න තේරෙන්නේ නැහැ. අනිත් එක බට කියවන්න තේරෙන්නේ නැහැ. උඹ ගොත ගහන්නේ මොකද ඔය? උඹ සෑයට ආ කුඩු කැල්ලක් වෙලා නේද? බගේ නඩුව තිබුණානේ. උඹ හිතුවේ මිනි පොලිසියෙන් ඉටු එක්කනට පිස්සු කියලා යකෝ මේ ලෝය කෙනෙක්ට ගහන්න මේ උසාවිය තුලද? අනිත් එක මිනිහා නීතියක් දන්නේ එකේ. අනිත් එක මිනිහා දන්නවා ලෝයස්ලා කියලා යන්නේ. ඕකුන් දෙන ස්ක්‍රිප්ට් ගන්න එපා බං. ඕකුන් ලියන්න දන්නේ නැහැ, ඔබට කියන්න දන්නේ නැහැ. ඔබ ගොතත් ගහනවා. දැන් පොලිසියෙන් ඔබට බෝම්බ දාන්නේ නැහැ. තුවක්කු දාන්නේ නැහැ. කුඩු දාන්නේ නැහැ, ගංජා දාන්නේ නැහැ, මොනවත් දාන්නේ නැහැ. ඔබට දැන් වෙනම නඩුවක් දානවා මිනිස්සු නොමගැවීම කියලා. බල කජු සීයලා කරොත් ඉතින් වැඩක් හප්පලේම ගා ගන්නවනේ. ගූ තමයි. බලටත් ඉතින් ඔය කජු සීයලා නාමල්ලා අරු මුං කවුරු හරි ඔය එකෙක් කැවිල්ලා බෝතලෙයි කෑල්ලයි අයිස් පොඩ්ඩයි දුන්නම බලා රස කර කර ගහලා ඔතනට ඇවිල්ලා බොරු දොඩවනවා. ෆස්ට් ටයිම් නේද බා මයික් එකට මුණ දුන්නේ. ඒක කීදෑ මුණෙන් බගේ ගොතේ ගහද්දි. ඒ කොලෙක් එන්ටේ දාපු එක වැඩක් නෑ බට. මුලින් ස්ක්‍රිප්ට් එක කියව බං හරියට. උන් දුන්නේ මොනවද කොයි වෙලාවට මෙතන කියන්න කිව්ව අනේක කියපන්. ඔබ පිස්සු දොරන්නේ පාව මොතන ඇවිල්ලා. එయ్యකෝ ඕන මොලේට තේරෙනවක. පොඩි උන් පිට පොඩි උන් කියලා මේ හැමතැනම ඉන්නේ. ඔය කජු සීයලා හැමදාම ඕමයි. මොකද වන්නියගෙන් කෑල්ලක් ඉල්ල ගත්තද? වන්නිය හැංගිලා යකෝන ස්වාමීට බාර දෙක ඇවිල්ලා තියෙන දැන් බය වෙන දෙයක් නෑ බට. බට උඩ ඉතින් වන්නියත් එක දවස් දෙකක් ඇතුළේ ගිහලා ඉන්න පුළුවන් බොරු කිව්වට. බලාට ඉතින් ඔය නාමල්ලා කවුද මේ කජු සීයලා ඉතියම ඉතින් මොන හරි දුන්නොත් ගෑණි දරුව පවා දෙනව නේද බා? මේක ආපයික නෙමෙයි. කජු සීයාගේ යකෝ දමණියෙක් අයිලු වැඩ කරන්නේ. ඕක කවස් කීයක් ජීවත් වෙයි දන්නේ නැහැ. ඕකගේ ෆියුස් එක ගියොත් තෝ නිකම්ම ඇතුලේ. තෝ බේර ගන්නත් එකෙන්නේ නැහැ. දැන් ඉතින් බේර ගන්නත් බෑ ඉතින් මොකද නීතිය වෙනස් නිසා. ආයි ස්ක්‍රිප්ට් එකක් දෙනකොට දවස් දෙකක් විතර හොඳට පාඩම් කරපන්. පාඩම් කරලා ඇවිල්ලා කියපන් විස්තරේ මඩෝ මෙන්න මෙහෙම හරියටම කියලා සීරියස් වෙන්න වගේ. ඔය පට්ට ජෝක් දෙන්නේ බාබන්. මිනිසුන් තියලා යනවා යකෝ. ආයෙ කරන්න එපා හොඳේ. නරක ළමයෙක් වෙන්න එපා. හොඳ ළමයා වගේ ඉන්න ඕනේ. කෑල්ලක් ගාලා පාදුවේ ඉන්න බං. බඩු තියනවා මං ගාවයිස්. කෑල්ලක් ගාලා දාතල්ගේ.